guys, what's up? I hope you all doing well. So අදත් මම ආවා simple lesson එකක් අරගෙන. අද මම කතා කරන්න යන්නේ අපි හැමෝම දන්න කියන වචනයක්. මම මේ ගැන කතා කරන්න හිතුවේ මේක අපි දන්න හොඳටම දන්න වචනයක් වුණත් මෑතකදී මට කීප වතාවක්ම ඇහිලා තියෙනවා වැරදි pronunciation එකක්. ඇත්තට මේක වැරදි නැහැ. වැරදි අවස්ථාවන් වලදී ඒක ප්‍රොනවුන්ස් කරන විදිය වැරද්දක් තියෙන නිසා මට හිතුණා මේ ගැන කතා කරන්න ඕනේ කියලා. ඉතින් මම ඒ ගැන හොයාගෙන යද්දි හොයාගත්තු කරුණු ටිකක් තමයි ඔයාලට අද කියලා දෙන්න යන්නේ. එතකොට ඒ වචනේ තමයි මෙන්න මේක. මේ වචනේ අපි හැමෝම දන්නවා මේක ඇමරිකන් ඉංග්‍රීසි වලින් ප්‍රොනවුන්ස් කරන්නේ buffet. buffet. එතකොට මේක බ්‍රිටිෂ් ඉංග්‍රීසි වලින් ප්‍රොනවුන්ස් කරන්නේ buffet. buffet. එතකොට මේ විදියට ප්‍රොනවුන්ස් කරන්නේ මේක noun එකක් වෙලාවකදී. එහෙම නැත්නම් නාම පදයක් වෙලාවකදී. එතකොට මේ buffet කියන එක noun එකක් විදියට ගත්තොත් ඒකේ meaning එක තමයි meal set. එහෙම නැත්නම් dining room එකේ තියෙන furniture, ඒවයි තියෙන shelves, counters, කියන්නේ අපි usual දන්න idea එක මේ වීඩියෝ එකෙන් පෙන්නනා වගේ අපි දන්න කෑම බීම පිරිච්ච ඉතින් area එකකට තමයි අපි buffet එකක් කියලා කියන්නේ. ඒක අපි හැමෝම දන්න දෙයක්නේ. හැබැයි මට මේ මෑතකදී අහුණා කීප දෙනෙක්ම ඒකට buffet එකක් කියලා pronounce කරනවා. ඉතින් හැබැයි මේක buffet මේ වචනේ buffet කියලා ප්‍රොනවුන්ස් කරනවා. හැබැයි මේ කෑම සම්බන්ධ තියෙන ඒරියා එකට නම් නෙමෙයි. මේක verb එකක් වෙලාවදී තමයි buffet කියලා ප්‍රොනවුන්ස් කරන්නේ. ඒක verb එකක් විදිහට ගත්තොත් ඒකේ meaning එක තමයි strike කියන අදහස. strike කියලා කියන්නේ හයියෙන් වැදෙනවා, හයියෙන් හැපෙනවා කියන අදහස. එතකොට අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් මෙහෙම කිව්වොත් හුලං බොහොම තදින් වෙරළේ හැප්පෙනවා කියන අදහස ගත්තොත් එහෙම the wind strike the shore. ඒක අපිට කියන්න පුළුවන් buffet කියන verb එක දාලා the winds buffet the shore. the winds buffet the shore. එතකොට ඉතින් ඔන්න මතක තියාගන්න ඕනේ buffet කියලා කියන්නේ noun එකක් වෙලාවදී අපි දන්න කියන අපි buffet එක buffet එකක් කියලා ප්‍රොනවුන්ස් කරන්න ඕනේ මේක verb එකක් විදියට ගන්න වෙලාවවලදී. ඒ කියන්නේ හයියෙන් වැදෙනවා, හයියෙන් හැප්පෙනවා කියන අදහස කියන්න ඕන වෙලාවවලදී තමයි මේක buffet කියලා ප්‍රොනවුන්ස් කරන්න ඕනේ. එහෙනම් ඉතින් මං හිතනවා ඔයාලා මේකෙන් පුංචි අදහසක් ගන්න ඇති කියලා. ඒ වගේම ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරන්න. තව මේ වගේ චූටි lessons lessons එකතු වෙන්න subscribe කරලා තියාගන්න. තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් තවත් කට්ටියත් එක්ක බෙදා ගන්න. වීඩියෝ එක share කරන්න, like කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. Have a nice day. Bye.